ආයිබෝවන් දෙව්සිත සෙවන YouTube නාලිකාව තුළින් ඔබට වේදීය ජ්‍යොතිෂයේ හරබර සොඳුරු විසව් ගවේෂණයට ආරාධනා. අපි අද මෙම වීඩියෝ තුළින් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ චන්ද්‍රයා සිංහ රාශියේ ඉන්න එක ටිකක් අනිත් අයව පාලනය කරන්න කැමතියි කියනවා. තමන්ගේ ආරක්ෂාව, තමන්ගේ මේ හැමදේම මේ හොඳම විදියට බලාපොරොත්තු වෙනවා. තමන්ගේ අවශ්‍යතා හැමදේම හොඳට තියෙන්න ඕන. සාමාන්‍යයෙන් ඒගොල්ලන්ට චන්ද්‍රයා සිංහයේ ඉන්න අයට රජයෙන් පහසුකම් ලැබෙන අය ඉන්නවා. ක්වාටර්ස් දීලා, වාහන දීලා, කෑම බීමත් රජයෙන් ඉවන අය ඉන්නේ. ඒ වගේ වෙන්නත් පුළුවන්. පෙර භවයේ කිසියම් තත්ත්වයක් බලයක් ඇතුව තනතුරු දරාගෙන හිටපු කෙනෙක් තමයි චන්ද්‍රයා සිංහයේ ඉන්නවා නම්. මව හොඳ ප්‍රබල පෞරුෂයක් තියෙන කෙනෙක් වෙනවා. ඒ පුද්ගලයාත් මවට හරි ගෞරවයක් දක්වනවා. හොඳ ආත්ම විශ්වාසයක් තියෙනවා. ඒගොල්ලන්ට හැම වෙලෙම තමන්ගේ බලය පෙන්වන්න කැමැත්තක් තියෙනවා. තමන් කවුද කියන එක සමාජයට කියන්නේ. ඒ නිසා අවස්ථාවක් ලැබුණ හැම වෙලෙම මම අහවලා මම මෙහිමයි කියලා අනිත් අයට යාව අඳුන්වලා දෙන්න පෙළඹෙන අය කියනවා. සමාජය තුළ කැපිලා පෙන්න තැනක් ගන්න කැමති. එයාගේ මනස පාලනය කරන්නේ රවිනේ. කියන්නේ චන්ද්‍රයන් රාශියාධිපති රවිනේ. එතකොට මේ නීති රීති වලට මේ හරි ගෞරව කරනවා. ඒව කඩන්න නෑ, කඩන්න කැමති නෑ. නීති විරෝධී වැඩ කරන්නෙම නෑ. හරිම නීත්‍යානුකූලව වැඩ කරන මේ නීතිය රකින්න අයට බොහොම ගෞරවාන්විතව සලකන එහෙම අය වෙනවා චන්ද්‍රයා සිංහයේ ඉන්න අය. හරි දේ විතරක් කරන්න, වැරදි දේ කොහොමවත් කරන්න කැමති නෑ. අනිත් අය කරනවා බලන් ඉන්නත් බෑ. යාට වැරද්දක් එහෙම තියෙනවා. ඊළඟට දැන් කටකය කියන්නේ චන්ද්‍රයාගේ රාශියනේ, සෝසෙත්‍ර රාශියනේ. ඒකට චන්ද්‍රයා සෝසෙත්‍ර වෙන තැනින් දෙවන්නනේ සිංහය කියන්නේ. එතන එහෙම ඉන්න නිසා හැමදේම හරීම වැදගත් විදියට කියලා එයා හිතන කෙනෙක්. මේ සමාජයේදී යා වැඩ කරද්දී හැම දෙයක්ම එමය හිතන්නේ. නිර්මාණශීලී බවක් ඇති වෙන්න පුළුවන්. හොඳ ගැළපෙන විදියට විතරමයි ඇඳුම් අඳින්නේ. එයාට ගැළපෙන්නේ නැති විලාසිතා වගේ දේවල් වලට කොහෙත්ම යන්නේ නැහැ. ආර්ථික තත්ත්වය මොකක් වුණා. ටිකක් වටිනා ඇඳුමක් පැළඳුමක් සහ බඩු මුට්ටු එයාට ඕන වෙනවා. ඇයි ඒ? රවිගේ ස්වභාවය නිසා ටිකක් ඉහළින් ඉඳීම ඕන. තත්ත්වය මේන්ටේන් කරගන්න ඕන මොනව නැතත්. අන්න එහෙම එකක් හිතනවා චන්ද්‍රයා සිංහයේ ඉන්න අය. ඊළඟට චන්ද්‍රයා සිංහයේ ඉඳලා පාප පීඩාවට ලක් වෙනවා නම් ටිකක් අහංකාර කෙනෙක් වෙනවා. තමන්ගේ හැකියාවන් තත්ත්වයේ ප්‍රදර්ශනය කරන්න හදනවා. හැම වෙලාවෙම ඉදිරි පෙළ ඉන්න බලාපොරොත්තු වෙනවා. උත්සාහ කරනවා. එයාලට ටිකක් මේ අර එයාගේ තත්ත්වයෙන් හිස උදුම්මගෙන වගේ කියන අපි කියන්නේ අන්න එහෙම මට්ටමක් එන්න පුළුවන්. ඒගොල්ලෝ මේ යාළු වෙන්නේ ටිකක් විශ්වාසවන්ත අය. යාළුකම් පවත්වන්නේ දිගුකල් යාළුකමක් තියාගන්න පුළුවන් විදිය ඒක විතරයි. විශ්වාසයේ කඩ කරොත් යම් කෙනෙක් එයාට සඳු සිංහයේ ඉන්න කෙනාගේ විශ්වාසයේ යම් කෙනෙක් කඩ කරොත් ටිකක් බරපතල විපාක විඳින්න වෙනවා කියනවා. පලි ගන්න උනත් පෙළඹෙන, රිදවන්න පෙළඹෙන ස්වභාවයක් තියෙනවා. මොකද එයා විශ්වාසයේ වගේ දේවල් වලට ලොකු තැනක් දෙනවා එයාගේ ජීවිතේ. දැන් විශ්වාසය කඩ කරනවා කියන්නේ එයාට ආයි ඕනේ නැහැ. එහෙම එකක් තියෙනවා. එහෙම අය ආශ්‍රය කරද්දි පරිස්සම් වෙන්න. ඒගොල්ලෝ ටිකක් වයසින් වැඩි අය සහකාරී විදියට හොයාගන්න පුළුවන්. ඇයි ඒ චන්ද්‍රයා ඉන්නේ සිංහේ නම් 7 වෙනි කුම්භය නිසා අර ටිකක් තැම්පත්, গুপ্ত, සකසුරුවමින් වැඩ කරන වයසින් වැඩි එහෙම අයට ආකර්ෂණීය වෙනවා. ඒ වගේම තමයි ටිකක් අර තමන් හා සහකාරය අතර යම් දුරස්ථභාවයක් තියාගන්නවා. ඕනවට වඩා හිටු වෙන්නේ නැහැ විවාහ සහකාරයෙක්ව. අනිත් මිනිස්සු ගැනත් එතකොට හිතා ගන්නකො හැම වෙලේම අතේ දුරින් තමයි. රැකියාව කරන අයත් එක්ක ඊටාම යහපත් සම්බන්ධකම් ඇති කරගන්නවා. ඇයි ඒ චන්ද්‍රයා සිංහේ නම් 10 වෙන්න මොකද්ද වෙන්නේ? වෘෂභ. අන්න එතනදී සිකුරුනේ හරිම ජනප්‍රිය වෙනවා. ඊටාම මේ දැන් අර එයාගේ අර පොඩ්ඩක් හරියා සමාජශීලීව හැසිරෙනවා වැඩ කරන තැන අයත් එක්ක. දියුණුවට මුදල් රැස් කරන්න හරිම කැමති. පටවි රාශියක්නේ. රස්සාවෙන් දියුණු වෙන්න නැත්තම් හොඳ දෙයක් ගන්න මුදල් රැස් කරන්න දේවල් ගන්න හැකියාවන් දිනු කරගන්න හරි කැමතියි.
සිනමාව කලාව වගේ කලාංශ වලට පොඩි කැමැත්තක් තියෙනවා කියලා. චන්ද්‍රයා කන්‍යාවේ නම් එතකොට බුදෙනි ඔන්න චන්ද්‍රයාත් එක්ක සතුරේ. ඒ නිසා පොඩි අභ්‍යන්තර මානසික ඝට්ටනයක් ඇති කරනවා. ඒ නිසා මේගොල්ලන් මේ කොයි දේ ගැනත් හරිය අවධානයෙන් ඉන්න නිසා මේ මානසික ව්‍යාකූල ගතිය ඇති වෙන්න පුළුවන්. පෙර භවයේදී හැඟීම් යටපත් කරගෙන හිටපු අය කියනවා. චන්ද්‍රයා කන්‍යාවේ හිටපු අය. ඒ නිසා ඒගොල්ලෝ ඒ පුරුද්දටම මේ ආත්මෙදිත් තමන්ගේ හැඟීම් ප්‍රකාශ කරන්නේ මූණෙන්වත් සතුටවත් දුකවත් වැඩි පෙන්වන්න යන්නේ. ඉතින් ඒ එහෙම පෙන්වන්න නැතුව ඇතුලේ අභ්‍යන්තරයෙන් දරා ගන්න යාම නිසා හරි පීඩාකාරී තත්ත්වයක් එයාලට තියෙනවා. වෙලාවකට රැකියාවේ වගකීම් එහෙම වැඩි නිසා සීමාව ඉක්මවලා කටයුතු කරන්න වෙනවා. ඒගොල්ලන් මේ කියන්නේ දරා ගන්න බැරි වෙයි කියලා හරි බයෙන් අර හංගගෙන ඉන්න එක සිතුවිලි පෙන්වන්න නැතුව හැඟීම් පෙන්වන්න නැතුව ඉන්න එක වැඩි කාර්යබහුල වුණාම එයාලට දරා ගන්න බැරුව හැඟුම්බර වෙන්නත් ඉඩ තියෙනවා. හැබැයි ඒකට බයයි. තමන්ගේ හැඟීම් අනිත් අයට දැනගන්නවට බයයි. ඒ නිසා ඒවා පුළුවන් තරම් වහගෙන ඉන්නවා සඳු කන්‍යාවේ ඉන්න අය. එයාලගේ අම්මලා තාම ප්‍රායෝගික ටිකක් අනදෙන ලීලාවෙන් වැඩ කරන හරි නීට් එකට පිළිවෙලකට නීතියකට තමයි ළමයි හදලා තියෙන්නේ ගෙදර. සිස්ටමැටිකලි තමයි. කෑවනම් මේක මෙහෙම තියෙන්න ඕන, කෑම මේසෙට ආවම මෙහෙම ඉන්න ඕනේ, කෑම බෙදාගත්තාම මෙහෙම තියෙන්න ඕන කියලා අර නීති දාන්නේ ළමයින්ට අධික විදියට. අන්න ඒ වගේ කිරි එහෙම කරන අම්මෙක් තමයි යාට ලැබෙන්නේ. දැඩි නීති රීති සහිතව බඩුවක් ගත්තත් ඒක හරි තැන තියන්න ඕන. ඒකට නියමිත තැනක් තියෙනවා. ඒ වෙන තැනක පොට්ටක්වත් ඒක තියන්න බෑ, වෙනස් වෙන්න බෑ වගේ අය ඉන්නව නේද? අන්න එහෙම අම්මා කෙනෙක් කියලා කියනවා. සඳු කන්‍යාවේ ඉන්න අයගෙත් ඒ ටිකක් තියෙනවා. පිළිවෙල ගැන ඕනවට වඩා ලත වෙනවා. වැඩ දැන් ජීවිතේ එදිනෙදා දේවල් කරද්දී දැන් නීට් එකට වැඩ කරන එක හොඳයි. නමුත් එහෙම කරේ නෑ කියලා අනිත් මනුස්සය මරන් කන්න තත්ත්වයටපත් වෙන්න බෑනේ නේද? අනිත් එක්කේ දරා ගන්න පුළුවන් වෙන්න බෑ චුට්ටක්. පොඩ්ඩක් හරි යාලට දරා ගන්න බෑ අනිත් එක්කෙනාගේ අපිලිවල. එහෙම තත්ත්වයක් තියෙනවා. සඳු කන්‍යාවේ ඉඳලා කුජ ශනි රාහු කේතු වගේ අයගෙන් පීඩා වුණොත් එහෙමනම් OCD කියන්නේ අධික පිරිසිදුකම ගැන බලන එක. කවිම විදියට දේවල් හොදනවා 10 පාරක් විදියට හන්දක් හේදුවත් 10 පාරක් විතර හොදනවා. පිරිසිදුකම ගැන හරියට හිතනවා නේද? ඒක මානසික තත්ත්වයක්. ඒ නිසා ඒ අයට අනිත් අයත් එක්ක වැඩ කරන්න හරි අමාරු වෙනවා. චන්ද්‍ර කන්‍යාවෙන් ඉඳන් පාප පීඩා වුණොත් සමාජයේ අනිත් අයත් එක්ක ගැටිලා වැඩ කරන්න හරි අමාරු වෙනවා. ඒක කටකෙන් තුන් වෙන්න නිසා මේගොල්ලන්ට බොහොම හොඳ ස්කිල්ස් ඇති වෙනවා. හැකියාවන් තියෙනවා. ලේඛනයේ, sannivedanaye, මාධ්‍යකරණයේ මේ හැකියාවන් තියෙන්න පුළුවන්. ඒ වගේම ඩිජිටල් වැඩවලට එහෙම හරි දක්ෂ වෙන්න පුළුවන්. එතකොට රාහු කන්‍යාවේ ඉන්න අයටත් ඒ හැකියාවන් තියෙනවානේ. විද්‍යාත්මක ස්වභාවය, ගණිත ස්වභාවය ලබා දෙනවා ගණිතයට දක්ෂ බව රාහු කන්‍යාවේ ඉන්න අයට. මේ චන්ද්‍රයා කන්‍යාවේ ඉන්න අයට ගැටලු විසඳීමේ හැකියාවක් තියෙනවා. ඒක හරි කැමති ගණන් හදන්න, ප්‍රශ්න විසඳන්න, ඒ වගේ දේවල් වලට හරි කැමති. විද්‍යා ගැටලු විසඳන්න ඒ වගේ. ඒ වගේම දැන් කෑමක් හදද්දී අලුතෙන් හොයාගන්න දේවල් මේක මේ විදියට දාලා හැදුවම හොඳයි කියලා පරිශන කරමින් කෑම හදන්න ඒව කැමති අය කියනවා චන්ද්‍රයා කන්‍යාවේ ඉන්න අය. අනිත් අය ටිකක් අසාර්ථක වෙන පැතිවලින් වුණත් මේ අය සාර්ථක වෙන්න පුළුවන් කියලා කියනවා. ශරීර සෞඛ්‍ය ගැන නම් ඒගොල්ලෝ ගොඩක් පරිස්සම් වෙන්න ඕන. පුංචි වේදනාවක් පීඩාවක් ගැන වුණත් හරිය අවධානයක් යොමු කරනවා, බෙහෙත් ගන්න පෙළඹෙනවා. සමහරු රැකියාව සඳහාම ඔය ඖෂධ වීදී ඒ වගේ ගොඩක් අයගේ චන්ද්‍රයා කන්‍යාවේ ඉන්නවා කියනවා. කන්‍යාවෙන් හත මීනය නිසා සහකරු සහකාරිය බැඳීම් වලට ඉඩක් දෙන්නේ නැහැ. ඇයි මීනය කියන්නේ අතහරිනත. ඉතින් ඒ නිසා මේ ආධ්‍යාත්මික ගැඹුරුවක් ඇති අය තමන් විවාහයට ආකර්ෂණය වෙන අයගෙන් බලාපොරොත්තු වෙන්න බෑ. තමන් වගේම පිළිවෙලට පිරිසිදුවට දේවල් කරයි කියලා. ඒගොල්ලෝ දේවල් පවත්වාගෙන යන්නේ ඉච්ඡර කැමති නැති ටිකක් දුරස්ත ස්වභාවයක් වෙන ලෞකික නැඹුරුව අඩු අය වෙන්න පුළුවන් කියනවා. හැබැයි කන්‍යාවෙන් 10 වෙනි මිථුනය වීම නිසා ඒගොල්ලෝ සංනිවේදනාංශය රැකියාවල් කරනවා නම් ඉතාම හොඳයි. හොඳ ගුරුවරයෙක් වෙන්න පුළුවන්, හොඳ දේශකයෙක් වෙන්න පුළුවන්, හොඳ මාධ්‍යවේදියෙක් වෙන්න පුළුවන්. දේවල් හොඳට ප්‍රසන්ට් කරන්න තේරෙනවා. අනිත් අයට තේරුම් යන ආකාරයෙන් දේවල් කියලා දෙන්න හැකියාව තියෙනවා. මොනම වෘත්තියක යෙදුනත් චන්ද්‍රයා කන්‍යාවේ ඉන්න අයගේ සංනිවේදනය ඉහළයි කියනවා. චන්ද්‍රයා තුලාවේ ඉන්නවා නම් චන්ද්‍රයා
ධනාත්මක ග්‍රහයෙක් කියනවා. සිකුරුත් ධනාත්මක ග්‍රහයෙක්. එහෙනම් සුබ ග්‍රහය දෙන්නේ. ඒ නිසා බොහොම ඉහළ සුබඵල හිමි වෙනවා කියලා තමයි කට්ටිය හිතාගෙන ඉන්නේ. ඒ කියන්නේ ලෞකිකත්වය සුඛය ඔක්කොම දෙන ග්‍රහයෝ දෙන්නනේ. ඒ වුණාට මේ දෙන්නගේ තුලක් තියෙනවා පොඩි ගැටණයක්. චන්ද්‍රයයි සිකුරුයි පොඩ්ඩක් චන්ද්‍රය සිකුරුට තරහ නැති වුණාට සිකුරු චන්ද්‍රයට තරහ. තියෙනවනේ එහෙම දෙයක්. පොඩි උද්වේගශීලී ස්වභාවයක් තියෙනවා. සඳුගේ ස්වභාවයට බාධා කරන ගතියක් සිකුරුගේ තියෙනවා. සැප පහසුකම් වලට හරියට කැමති. එහෙමයි. ඒක ඇත්ත. හැම වෙලෙම තමන්ගේ සැප පහසුකම් හදාගන්න උත්සාහ කරනවා. ඒගොල්ලෝ හරි සමාජශීලී වෙනවා. ඒ වගේම දැන් ඒගොල්ලෝ සමාජශීලී සැපට ඉන්න කැමති. ඉතින් ඒ අයට ගොඩක් වෙලාවට තමන්ට ඕන විදියට ඉඩ ලැබෙනවා. නිතරම තමන් වටා පිරිස ඉන්නවා. තමන් වටා යම්කිසි පිරිසක් රැස් වෙන්න අනුගාමිකයෝ වෙන්න පුළුවන්, යාළු මිත්‍රයෝ වෙන්න පුළුවන්, හිතවතුන් වෙන්න පුළුවන්. ඒ වගේ තත්ත්ව තියෙනවා මේ චන්ද්‍රයා තුලාවේ ඉන්නකොට. චන්ද්‍රයා තුලාවේ ඉන්න අයට මේ මෙහෙම දෙයක් තියෙනවා. අතීතයේදී දැන් යම්කිසි කර්මයක් අනුව මොකද්ද චන්ද්‍ර කර්මය කියන එක අනුවනේ. දැන් එක එක දේවල් කිව්වනේ අනිත් අයට. ඒ වගේ දැන් චන්ද්‍රයා තුලාවේ ඇවිත් තියෙන්නේ මේ ආචාර ධර්ම සම්බන්ධයෙන් හරියට මේ අවංක වෙලා නැහැ ගියාත්. මේ හිතන්න දැන් කවුරු හරි කෙනෙක් ඔයාට දෙනවා යම් දෙයක් මේක කාටවත් කියන්න එපා මේක කාටවත් පෙන්වන්න එපා කියලා කියනවා. හරිද? ඔයාගේ හිතවත්ම කෙනෙකුට අනේ මේක කාටවත් කියන්න එපා කියලා කියනවා. අන්න ඒ වගේ දේවල් කිරීමෙන් සංසාරේ කරලලු අන්න ඒ වගේ දේවල් කිරීමෙන් තමයි චන්ද්‍රයා තුලාවේ ඉන්නේ කියනවා. මේ භවයේදී මේ පිළිබඳ පරීක්ෂාවන් වලට ලක් වෙන්න ඉඩ තියෙනවා. ඒ කියන්නේ තමන්ගේ තමන් බැඳීම් පවත්වන අය තමන්ව පරීක්ෂාවට ලක් කරනවා. මේ භවයේදී. එහෙම වෙන්නත් එක හේතුවක් තියෙනවා. මේ සඳු සිටින රාශියාධිපති සිකුරු නිසා මේගොල්ලෝ හරිය නිර්මාණශීලී. ඒ වගේම හරිය ආකර්ෂණීය ස්වභාවයක් තියෙන. ඒගොල්ලෝ ලස්සනට ඉන්න කැමති. ලස්සනට අඳින්න කැමති. එතකොට දැන් එයා චන්ද්‍රය තුලාවේ ඉන්න අය කැමතිනේ තමන් වටේ ඉන්න අය තරහ වෙලා ඉන්නවට තමන් වටේ ඉන්න අය තමන් එක වාද විවාද කරන්න එනවට කැමති නැහැ. ඒගොල්ලෝ කැමති හරි සෞම්‍ය හොඳ මිත්‍රශීලී සමාගම් වලට තමයි කැමති. ඉතින් එහෙම ඒවත් තමයි ඒගොල්ලන් සතුටු වෙන්නේ. නමුත් දැන් අර චන්ද්‍රයා තුලාවේ ඉන්න අයගේ සමාජශීලී මිත්‍රශීලී ස්වභාවය නිසා අනිත් අය ටිකක් එයාලව සැක කරන ගතියක් අර කිව්ව පරීක්ෂාවට ලක් කරනවා කියන්නේ. අන්න එහෙම දේවල් තියෙනවා. ඉතින් ඒක තමයි එයාලට මේ ආත්මේදී මූණ දෙන්න තියෙන දේ ඒගොල්ලෝ හරියට බැඳීම් වලට අවංක වෙන්න ඕන. ඒගොල්ලෝ බැඳීම් වලට අවංක නොවුනොත් මේ ආත්මේ අන්න ඒගොල්ලෝ නැවතත් පාපයකට අහු වෙනවා. අනිත් පැත්තෙන් චෝදනාවකට අහු වෙනවා. එහෙම වෙන්න පුළුවන්. අම්මත් බොහොම චන්ද්‍රයා තුලාවේ ඉන්න අයගේ අම්මත් බොහොම ආචාරශීලී සමාජශීලී කෙනෙක් වෙනවා. තැනට ගැලපෙන විදියට කටයුතු කරන්න දන්න, අඳින්න දන්න, පිළිවෙලට අඳින කරන හැකියාවක් තියෙන අය වෙනවා. අනිත් අය අතර ජනප්‍රියත්වයට පත් වෙනවා. ඒක මම දන්නවා. මගේ චන්ද්‍රයා තුලාවේ අපේ අම්මත් ඒ වගේම තමයි. කොහේ ගියත් හොඳට සාරිය ඇඳලා කොණ්ඩේ බැඳලා එහෙම තමයි යන්නේ යා. හරියට මේ අම්මා එක්කත් පිරිස එකතු වෙලා හිටිය සියලුම නෑදෑයෝ තාත්තගේ නෑදෑයෝ අම්මගේ නෑදෑයෝ ඔක්කොම අම්මා නිසා තමයි අපේ ගෙදරට ආවේ මේ සම්බන්ධකම් පැවැත්වුවේ. මේ ස්වභාවය තියෙනවා. ඒ වගේම චන්ද්‍රයා තුලාවේ ඉන්න අයගේ මව එක්ක බොහොම ගැඹුරු බැඳීම් ඇති කර ගන්නවා කියලා තියෙනවා. ඒක ජීවිතයේ සාර්ථකත්වයට බලපානවා. බොහොම ලොකු පිටුවහලක් වෙනවා කියලා තියෙනවා අම්මගෙන්. ඒක ඇත්ත. මේ අනිත් අය එක්ක හරි නිහතමානීව බොහොම හොඳ ඒකේ තියෙන්නේ ඩිප්ලොමැටික් පර්සනැලිටි එකක් ඇති වෙනවා කියලා. මම දන්නේ ඒකට කියන වචනේ රාජතාන්ත්‍රික පෞරුෂයක් කියලා වචනයක් තියෙනවා. කියන්නේ සිකුරු තුලාවේ ඉන්න අයට තමන් මොන විදිහේ කෙනෙක් ඇසුරු කරා. තමන්ට වඩා ඉහළ කෙනෙක් වෙන්න පුළුවන්, පහළ කෙනෙක් වෙන්න පුළුවන්, වැදගත් කෙනෙක් වෙන්න පුළුවන්, නොවැදගත් කෙනෙක් වෙන්න ඒව අදාළ නැහැ. තමන්ට ඒ තැනට සුදුසු පෞරුෂයෙන් ඒ කටයුතු කිරීමේ හැකියාව ලැබෙනවා කියනවා චන්ද්‍රයා තුලාවේ ඉන්න අයට. ඒකයි මම හිතන්නේ මේ වචනේ තේරුම. මේ සඳු තුලාවේ ඉන්න අයට තව හැකියාවක් තියෙනවා පාර්ශව දෙකක් අතර සම්බන්ධතාව සම්බන්ධකාරයෙක් විදිහට වැඩ කරන්න.
පාර්ශව දෙකක් එකට පවත්වාගෙන යන්න. එහෙම හැකියාවක් තියෙනවා. රැකියාව සම්බන්ධයෙන් වගේම නිවසේ කටයුතු වලදී යාළු මිත්‍රයන් අතරත් එයා බොහොම මිත්‍රශීලී කරුණාවන්ත කෙනෙක් වෙනවා. ඇයි එහෙම වෙන්නේ? තුලාවෙන් 10 වෙන්න කටකය නිසා. එතකොට 10 වෙන්න කටකය වීම නිසා වැඩ කරන තැන අයටත් බොහොම කරුණාවන්ත වෙනවා. රසාව කරන අයට බොහොම මිත්‍රශීලීව හැසිරෙන්න පුළුවන් හැකියාව ලැබෙනවා. ඒ වගේම තමයි පැණි රස කෑම වගේම ටිකක් හැමදේම ටිකක් ක්වොලිටි එකක් ගැන හිතනවා. රසය ගැන හිතන බව සිකුරුනි වින්දනය රසය කියන එකට කැමැත්තක් දක්වනවා. ඒ වගේම ලෙඩවල් විදියට ඇති වෙනවා වකුගඩු ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්, ඇස් ප්‍රශ්න, ඇස්වල ඊළඟට මුත්‍රා ආසාදන වගේ ලේවල් එන්න පුළුවන්. විවාහ සහකරු හෝ හවුල්කාරයෝ මිත්‍රශීලී අය වෙනවා කියලා තියෙනවා. තුලාවේ 7 වෙන්න මේෂෙම. එතකොට සාමාන්‍යයෙන් මේගොල්ලෝ හරි ක්‍රියාශූර උනන්දුවක් ඇති අය වෙනවා. තමන්ට වඩා උනන්දු කෙනෙක් සහකාරය වෙනවා. තුලාවේ චන්ද්‍රයා ඉන්න කෙනෙකුට ලැබෙන සහකාරය එයාට වඩා ටිකක් උනන්දුවෙන් ක්‍රියා කරන ක්‍රියාශීලී කෙනෙක් වෙනවා කියලා කියනවා. ඒ මයට ආකර්ෂණීය වෙනවා. රැකියා ස්ථානයේ බොහොම ප්‍රීතිමත්ව සෞම්‍යව ගත වෙන්න පුළුවන්. මාවකමෙන් අවවාද හා සැප පහසු අවවාද දෙන සැප පහසු සල්සන කෙනෙක් වෙනවා කියලා තියෙනවා. 10 වෙන්න කටකේ නිසා. තුලාවේ සඳු ඉන්න නිසා බොහොම ව්‍යාපාරික අදහස් තියෙන මේ ව්‍යාපාරික අදහස් තියෙන ඒවට නැඹුරුතා තියෙන අය කියන මේවා විරුද්ධවාදීන් විදියට කටයුතු කරන අය එක්කම ටිකක් සුවද වීමේ හැකියාව එහෙමයිට තියෙනවා. ඊළඟට චන්ද්‍රයා වෘශ්චිකයේ ඉන්නවා නම් අපිට ගොඩාක් කියන්නත් තියෙනවනේ. චන්ද්‍රයා වෘශ්චිකයේ ඉන්නවා නම් වෘශ්චිකයේ අධිපතිය කුජ නැත්තම් කේතු. ඉතින් තේජෝ ග්‍රහය දෙන්නෙක් තමයි අධිපති වෙලා තියෙන්නේ. චන්ද්‍රයා කියන්නේ ආපෝ ගුණ ධර්ම ග්‍රහයෙක්. ඔන්න ආයි ප්‍රබල ඝට්ටනයක් අභ්‍යන්තරයේ තියෙනවා. චිත්තා වේග හරි ප්‍රබලයි. හරිම පීඩාකාරී ස්වභාවයක් තියෙනවා එතකොට. පෙර භවයේදී ජීවිතයත් මරණයත් අතර ගැටුම්කාරී දේවල් වලට මුහුණ දීපු නිසා ඒවායේ තියෙන මේ අත්දැකීම් තමයි අරන් ඇවිත් තියෙන්නේ. අභ්‍යන්තර මානසික පීඩාකාරී ස්වභාවයක් ඒ නිසා නිතරම තියෙනවා. හැඟීම් පාලනය කරගෙන හැඟීම් යටපත් කරගෙන සංවේදී නොවී ඉන්න උත්සාහ කරනවා. කුජගේ ධෛර්යය නිසා ඕන අමාරු අවස්ථාවකදී වුණත් අම්මා මැරුණා කිව්වත් අඩන්න නැතුව ඉන්න පුළුවන්. අර හිත ගල් කරගන්න පුළුවන් යාලට. චන්ද්‍රයා නීචයට. ඒ වගේම තමයි ඕනෑම දරුණු ක්‍රියාවක් හිත දැඩි කරගෙන කරන්න පුළුවන්. දැන් කාව හරි දාලා යන්න කිව්වොත් ආයි දාලා යනවා. යාට ඒක යන්න වෙලා නම් සිද්ධ වෙලා නම් එයා ඒකත් කරනවා. අනිවාර්යෙන් කරනවා. අන්න ඒ වගේ. ඒකට අනේ මට බෑ යා මගේ අහවලා ඒව නැහැ. බැඳීම් නැහැ. සංවේදී නැහැ. හැඟීම් නැහැ. අනිත් අයට නොයලී ඉඳගෙන මේ නොයලී ඉන්න පුළුවන් ගතියක් තියෙනවා. දැඩි මතධාරී බවක් තියෙනවා. ඉතින් ඒ නිසාම හරි අමාරුයි යාලත් එක්ක අනිත් අයට කටයුතු කරන්න. අම්මා එක්ක සම්බන්ධෙත් එහෙමයි. අම්මත් ටිකක් ජීවිතයේ දැඩි දුෂ්කරතාවලට මුහුණ දීපු කෙනෙක් වෙනවා. ඒකට මෙයාගේ චන්ද්‍රයා නීච නිසා මෙයාගේ තමා කාලයේ සැප පහසු නැහැ. අම්මා යාට සැප පහසුකම් දෙන්න පුළුවන් මට්ටමක නැහැ. කියන්නේ චන්ද්‍රයා දුර්වලයිනේ. අම්මා දුර්වලයි. මෙයා පීඩාකාරී. එතකොට ළමා වියේදී නොලැබූ ආදරය හා සැප පහසුව ජීවිතේටම අඩුවක් කරනවා. ඒක නවාංශකෙනුත් සනාත වෙනවා නම් තවදුරටත් ඒ ලක්ෂණේ තියෙනවා. ඊළඟට දැන් අම්මගෙන් බාල කාලයේ ඈත් වීම නිසා ඇති වෙන විදිහේ අනාරක්ෂිත හැඟීම් ඇති කරනවා කියනවා මේ චන්ද්‍රයා උච්චකේ ඉන්න අයට. හැබැයි ඒගොල්ලෝ හරි ධෛර්යම දැන් කුජ කේතුනේ අයිතිකාරයෝ. ඒ නිසා හරිම ධෛර්යයක් දෙනවා. මොන තත්ත්වයක් යටතේ වුණත් එක රැයින් ඒගොල්ලන්ගේ ජීවිතේ දිශානතිය වෙනස් වුණත් ඒකට මුහුණ දෙන්න යාලා ලෑස්ති. අර හමුදාවේ සෙබලෙකුට ගහන්න කිව්වම ගහන්න ඕන නවත්තන්න කිව්වම නවත්තන්න ඕන. ගහන මානසිකත්වය නෙමෙයිනේ සටන නවත්තනකොට තියෙන්නේ. ඒක අදාළ නැහැ. ඒකට තමයි ට්‍රේන් කරලා තියෙන්නේ. අන්න ඒ වගේ හිත දැඩි ස්වභාවයක් ඒගොල්ලන්ට තියෙන්නේ. ඒගොල්ලෝ බය නැහැ, අනුකම්පා විරහිතයි. ඒ නිසා හැඟුම්බර නැහැ. සමහර වෙලාවට දැන් මේ චන්ද්‍රා වෘශ්චිකයේ ඉන්න අයගේ ක්‍රියාවන් ගත්තහම දැන් මං කියන්නේ මේ චන්ද්‍රා වෘශ්චිකයේ ඉන්න අය වෙලාවකට වැඩ කරන්නේ
එයාගේ අනුදැනුමින් වගේ නෙමෙයි නිකන් වෙනත් බලවේගයකින් වෙනත් බලයකින් එයාලා මෙහෙවනවා වගේ වැඩ කරන අවස්ථා තියෙනවා කියලා තියෙනවා. දැන් මේ අයට බොහොම මේ ඕන කරන දේවල් හරිම ගැඹුරු දේවල් එයා කැමති දේ කියන්නේ අවශ්‍ය වුණොත් මොන ආකාරයෙන් හරි මොන අපහසුව දරලා හරි ඒක ඉෂ්ට කරගන්න පිළිඹෙන අය කියනවා චන්ද්‍රයා වෘශ්චිකයේ ඉන්න අය. මොන මහන්සියක් වෙලා හරි අවසානයේ පාඩුව විඳලා හරි වැඩේ කරගන්නවා. අන්න ඒ වගේ. දැන් මොකක් හරි යාට කරන්න ඕනේ නම් ඒකට යන වියදම ගැනවත් මහන්සිය ගැනවත් නෙමෙයි හිතන්නේ කොහොම හරි මේ වැඩේ කරන එක ගැන. වෘත්තීය මට්ටමේදී පරිශ්‍රණ කටයුතු වලට වෙලදී අනිත් අයට නොපෙනෙන දේවල් එයාලට නිරාවරණය කරගන්න පුළුවන්. අමුතු තීක්ෂණ බවක් කුජගේ තීක්ෂණ ස්වභාවය තියෙනවා සඳු උච්චකයේ ඉන්න අය গুপ্ত රහස් සංගවගෙන ඉන්න අය වෙනවා. ඒගොල්ලොන්ගේ අරමුණු සැලසුම් කාටවත්ම කියන්නේ නැහැ. ඔය ගොඩක් මේ ආරක්ෂක අංශවල එතකොට මොනවාද රහස් පරීක්ෂක කටයුතු වල යෙදෙන දුෂ්කර මේ STF වගේ තැන්වල වැඩ කරන අයට හොඳයි කියලා තියෙනවා. බාල කාලයේදී හරියටම මේ චන්ද්‍රයා වෘශ්චිකයේ ඉන්නවා කියන්නේම බාල කාලයේදී ලෙඩ රෝග ඇති වෙනවා. මොකද බාල කාලය කියන්නේ චන්ද්‍රයා. ශරීර දුර්වලතා, නිතර සංකූර්ණතා, රුධිරය සම්බන්ධ පීඩා, යකඩ වුණතා, පහසුවෙන් ආසාදන වලට ගොදුරු වීම, මුත්‍රා මාරු, ලිංග ඉන්ද්‍රිය නාශිත ආබාධ වගේ දේවල් වෙන්න පුළුවන්. චන්ද්‍රයා වෘශ්චිකයේ ඉඳලා පීඩා වුණාම. එතකොට මෙයා මෙහෙම අය අතීත කර්ම ගෙවන්න නම් ඒගොල්ලෝ හරියට පුරුදු වෙන්න ඕන හිතලා අනිත් අය ගැන සංවේදී වෙන්න. තමන්ගේ දරුවන්ට හොඳ මවෙක් පියෙක් වෙන්න. තමන්ගේ යුතුයකම් ඉෂ්ට කරන්න. අතීත කර්ම ගෙවන්න නම් එයාලා ඒ විදිහට කරන්නම වෙනවා. මේ මං කිව්වේ දැන් එහෙම චන්ද්‍රයා නිච වෙලා පාප පීඩාවට ලක් වෙලා ඉන්න කෙනෙක්ගේ හස්බන්ඩ් කෙනෙක් හෝ වයිෆ් කෙනෙක් වෙනවා නම් තා පරිස්සමින් ජීවත් වෙන්න ඕනේ. ඇයි මෙයාට කේන්තිගේ වෙලාවක එයාට දරුණු සැකයක් ඇති වෙච්ච වෙලාවක මරලා දාන්න උනත් බැරි නෑ. එච්චරට හිත දැඩි, එච්චරට හිතන්නේ නෑ. එයා මෙහෙ වෙන්නේ ආවේගශීලීව වගේ එයාව මෙහෙවන්න පුළුවන් කුජගේ කේතුගේ බලපෑම. ඉතින් ඒක එයා එච්චරට මානසික රෝගී තත්ත්වවලට ගැඹුරු වෙන්න පුළුවන්. එහෙම අයට මානසික ප්‍රතිකාර අරන් දීලා ඒගොල්ලන්ව රිලැක්ස් කරලා ඒක වෙන්නේ නැවත චන්ද්‍රයා පීඩා වෙන කාලවලදී හැමදාම නෙමෙයි. එහෙම අය කේන්දර මම දැකලා තිනවා තරුණු ක්‍රියා කරන්න පෙළඹෙනවා. ඒකට මෙහෙම අය චන්ද්‍රයා වෘශ්චිකයේ ඉන්න අය ආකර්ෂණීය වෙන්නේ බොහොම ප්‍රායෝගික බොහොම ස්ථාවර පුද්ගලයන්ට. මොකද ඒ සහකාරියගේ ස්ථාවරත්වයේ තුලින් යම් ආරක්ෂාවක් එයා බලාපොරොත්තු වෙනවා. ඒක විෂබේනේ හත්ෙන්ද වෙන්නේ. ඒ වගේ දෙයක් පිළිවෙලට කරගෙන හොඳට ආරක්ෂාකාරීව ඉන්න කෙනෙක් එයාට හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් විදියට ලැබුණොත් මේ හස්බන්ඩ් හරි වයිෆ් හරි විදියට ලැබුණොත් ඔන්න එයා යම් කිසි විදියකට ඉන්නවා. අර පුද්ගලයා හැම වෙලේම නමුත් මෙයාගේ සැකයට භාජනය වෙනකොට අරය දැනගන්න ඕන සැකහැර එයාට කරුණු කියලා පෙන්눔 කරන්න මම එහෙම දේවල් කළා නෑ කියන එක අර විනිවිද භාවයෙන් වැඩ කරන්න ඕන. රැකියාව සම්බන්ධයෙන් මේගොල්ලෝ මේ ප්‍රමුඛ වෙන්න අවශ්‍යයි ඒගොල්ලෝට. ඇයි ඒ 10 වෙන්න වෙන්නේ සිංහය. ඒ නිසා හැම වෙලේම නායකත්වයට පත්වීමේ උමනාවක් තියෙනවා. නිර්මාණශීලීව ධෛර්ය සම්පන්නව වැඩ කරනවා. ගොඩාක් මේ මොනව කරත් එයා බොස් වගේ තමයි යාට ඉන්න ඕන. එතකොට වෘශ්චික ඒ චන්ද්‍රයා ඉන්න අයගේ රැකියාවට ඒගොල්ලෝ හරියට ගරු කරනවා. එහෙම තත්ත්වයක් තියෙනවා.